මයි 6 වෙනිදාට මම පාර්ලිමේන්තුවේ තවත් දැවන්ත වංචාවක් ඔබලාට එලි කරන්න. මෙහෙමනේ අපි බලාපොරොත්තු වුණා මේගොල්ලෝ කියපු විදියට ඔබත් බලාපොරොත්තු වුණා ජනතාවත් බලාපොරොත්තු වුණා රාජපක්ෂලා කෝටි ගණන් හොරකම් කරපුවා අයයි කියපුවා. අල්ලලා ඒව රටට ගෙනල්ලා ඒවයින් ණය බේරලා එහෙමනේ කිව්වේ. හිරේ දාලා මේ මොකුත් නෑ සිල්ලර කේස්. ඉතින් ඒ නිසා අපි දවසින් දවස එනවා. මයි 6 වෙනිදාට මම පාර්ලිමේන්තුවේ තවත් දැවන්ත වංචාවක් ඔබලාට එලි කරන්න. නෑ අපි එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරලා තියෙනවා. අපි හිතනවා අවසාන මොහොතේ ඔවුන් තීරණයක් ගනී කියලා. එහෙම ආවත් මම පෞද්ගලිකව හිතනවා එක්සත් ජාතික පක්ෂයේ පණිවිඩයත් මේ වේදිකාවේ දිගහරින්න අපි ඉඩ දෙන්න ඕන කියලාත් මම විශ්වාස කරනවා. නෑ මේ වැඩ මයිදිනේට වැඩ. හරිද? නෑ දැන් 76 අවුරුද්ද තුල තමයි මේගොල්ලෝ කිව්වේ සියලු වංචා දූෂණ හොරකම් නාස්ති මංකොල්ලකම් සිද්ධ වුණේ කියලා. හැබැයි 76 අවුරුද්ද ඇතුළත මහ බැංකුවට භාණ්ඩාගාරයට හැකර්ලා විද්දයි කියලා බොරු කියන තත්ත්වයක් මතුවුන්නේ නැහැ. හරිද? හැකර්ලා කියලා බොරුවක් මවාපාලා මේ නොහැකියාව පෙන්වුවේ. මේ වංචාව පෙන්වුවේ. විශේෂයෙන්ම මුදල් ඇමතිවරයාගේ සහ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ වගකීම සහ වගවීම බාර නොගැනීමේ ප්‍රතිපත්තිය තමයි පෙන්වන්නේ. දැන් ඊයේ අපි දැක්කා තව කියලා තිබ්බා මේ එක්සත් ජනපදයට යවපු ඩොලර් ලක්ෂ 6කුත් නැති වෙලා කියලා. ඉතින් මේවා 76 අවුරුද්ද ඇතුළත උන්නේ නැහැ නේද? ඇවිදින පුස්තකාල නේද? ඕම්ම තමයි වියත් මගෙත් ආවේ කට්ටිය. ඒ වියත් මග අනුරුවම තමයි මේ මාලිමාවේ ඇවිදින පුස්තකාල ටිකත් පෙන්වන්නේ. ඇත්ත වශයෙන්ම 76 අවුරුද්දේම නොවෙච්ච දේවල් මේ 77 වෙනි 78 වෙනි අවුරුද්දේ මේ රටේ ජනතාවට අහන්න ලැබෙන එක තමයි දැනගන්න ලැබෙන එක තමයි ඒකට මූණ දෙන්න වීම තමයි හරිද මේ සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ. මම ගමේ ගොඩේ තීරණ භාෂාවෙන් උත්තරයක් දෙන්නද? දැන් හොරෙක් ගෙයක් කඩලා මංකොල්ල කාගෙන යනවනේ. එතකොට හොරා අල්ලනකම් ඒ හොරකම් කරපු මුදලින් කොටසක් වීදම් කරනවනේ. ඒක ගන්න පුළුවන්ද? ලෝකේ මොන හොරාගෙන්ද හොරකම් කරපු ගාන සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන්? ඌව හිරේ දාන්න පුළුවන්. මොන හොරාගෙන්ද? ඉතින් ඒ නිසා පට්ටපල් කෙබරනේ. ඇත්ත වශයෙන්ම JVP එක විපක්ෂයේ ඉඳදී මෙහෙමයක් වුණා නම් හරිද? අපිට බලා ගන්න තිබ්බ කට උල් කර හැකර්ගේ පාටත් කියනවා. හැකර්ගේ උසත් කියනවා. account number එකත් කියනවා. හරිද? මේ හැකර් උදේට කාපුව දවල්ට කාපුව ඊයර නිදාගත්තු එකත් කියයි මේගොල්ලෝ. නේද? නේ? ඉතින් අද එහෙම ඔවුන්ට කියන්න බැරිවීම කනගාටුයි. ඉතින් ගොන් කතා කිය මොකද ලොකු දේවල් කරන්න බෑනේ. චූටි දෙවල් නේ කරන්න පුළුවන්. මම දැක්ක පොළොන්නරුවේ මේ රාජ්‍ය නායකයා ඊයේ කියලා තියෙනවා මේ කොළඹ ඉඳලා හැම පාරෙම කිලෝමීටර් දෙකෙන්ද කොහෙද මේ සුපිරි ටොයිලට් හදනවලු. ඒක දැවන්ත සංවර්ධනයක්ලු. ඉතින් ඔන්න ඔය වගේ ආණ්ඩුවක් තියෙනවා. ඔබතුමා කලින් ආව ප්‍රශ්නදී හරිද? මෙන්න මාලිමාව මයිරලි රටවටේ වෙනම කරනවා නම් මේ වගේ සුපිරි ජෝකර්ලගේ කතා ටිකක් තමයි අහගන්න පුළුවන් වෙන්නේ ජනතාවට.